දැන් දෙක ඉර වුණා. අන්තිම මම හරි වෙල්කම් බැක් එන මොගෝ ගේම්ස් එකේ අපි අද අලුත් එක්ස්පීරියන්ස් එකක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න කියලා බැලුවේ. අද අපි කට්ටියත් එක්ක අලුත් වැඩකට යනවා. අපි ගිහිල්ලා බලමු මොකද්ද මේ වැඩේ කියලා. අපි යන්නේ වැඩි ඈතක නෙමෙයි මේ ළඟම තැනකට. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකද්ද අද දවසේ අපි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න දේ කියලා. අපි මේ දවස්වල ගොඩක් වැඩ කරන මේ දවස්වල කියන්නේ අපිට මයිල්ස්ටෝන් එකක් තියෙන අචීව් කරන්න මේ මන්ත් එන්ඩ් එකේදී. ඉතින් ඒකට කට්ටිය ඔක්කොම ගොඩක් වැඩ කට්ටියට ස්ට්‍රෙස් වගේ කිව්වා. ඒ හින්දා අපි අද ඕෆ් වෙලා පොඩ්ඩක් මේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න කියලා මේ කොළඹ මාතල් එකක් ගන්න පුළුවන් තැන් වගේ කර යන්න කියලා ප්ලෑන් කරේ. මුලින් ඇවිත් තියෙන අපි නෙළුම් කුළුණට. ඊට පස්සේ අපි යනවා ඊටතන් ඉන්න පෝට් සිටි එකට ගෝ කාටින් වලට මේ එක්ස්පීරියන්ස් ඔක්කොම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අපි හිතුවා. ඉතින් යන් අපි පෝට් සිටි එකට යන්න ටිකට් එක ගන්න ඕන ඉස්සෙල්ලා අපි කියලා මුලින්ම ටිකට් ගමු. අපි ගියා නෙළුම් කුළුණ බලන්න. ඉතින් නෙළුම් කුළුණේ ඉඳන් උඩ බලලා ඔක්කොම කරලා දැන් යනවා අපි පෝට් සිටි එකට. පෝට් සිටි එකේ තමයි අපි ආසම දේ තියෙන්නේ. අද බලමු මේ එක්ස්පීරියන්ස් එක ගන්න විදිය. අපේ කට්ටිය F1 ප්ලේ කරලා ඔෆිස් එකේ වැඩිපුරම කරන්නේ F1 ප්ලේ කරන එක. ඉතින් අපි බලමු පෝට් සිටි එකට ගිහලා ගෝ කාටින් කොහොමද මේගොල්ලෝ එක්ස්පීරියන්ස් කරන්න කියලා. අපි ඉන්නේ දැන් පෝට් සිටි එකේ. අපි ආවේ ගෝ කාටින් වලට. අපේ ඉන්නවා අපේ මොගෝ ගේම්ස් එකේ හොඳම F1 ප්ලේයර් ඉන්නවා සජිත්. ඉතින් කොහමද? හොඳයි. අද මොකද කරන්නේ? අද අපි ක්වොලිෆයින් ලැප් එකක් පදින්න යන්නේ. හරි. මම චැලෙන්ජ් කරනවා මම ඔයත් එක්ක F1 ප්ලේ කරේ නැති වුණාට මම ඔයාට වඩා අද හොඳට පර්ෆෝම් කරනවා කියලා. ඊසි. එක ග්ලව්ස් එකක් ගලවලා ඉන්න. අඩු මන් තමයි පොළ පාඩේ. ඊසි. අපි අද කට්ටියම හොඳ අතල් එකක් ගත්තා. අද ඇවිල්ලා මෙතනට ඇවිල්ලා. හැබැයි මේ අපේ වින දක්ෂින ඉන්නවා. එතකොට මේක ෆස්ට් ප්ලේස්, සෙකන්ඩ් ප්ලේස් නෑ USD second place අපි උදාහරණ මේ ෆන් එකේ දෙවණිය වෙනවා රියල් වර්ල්ඩ් එකේ sorry F1 එකේ අන්තිම F1 එකේ අන්තිම M එකේ අන්තිම රියල් වර්ල්ඩ් එකේ දෙවණිය මේ ගේම් එකේ එක රියල් වර්ල්ඩ් එකේ ප්ලේස් හතර sorry 6 එතකොට third place ඊළඟ කවුද
චකි අපේ චකි ඊළඟ මිනිස් උතුම් U7 medicine. ඊට පස්සේ විමුත් එපන් ප්ලේ හැමදාම අන්තිම මම හරි එහෙනම් අපි ආයෙ දවසක මේ වගේ මූවි ගේම්ස් එකකින් අපි ගන්න ආතල් එකක් එක්ක දෙමු එහෙනම් හැමෝටම සුබ දවසක් good night